පරිස්සම් කරලා ඇවිල්ලා. ඔව්. සම්දානයක් නැතුව මේ වගේ අපරාධ කරන්න ඕනේ නැහැ නේ. අපි කොච්චර දුක් විඳලාද මේ වගේ ගමන. සැබවින්ම හෙට ලාහිරු නැගෙන්නේ අද ඔබට දරදා සමිතිය මැද පුදා ගන්න නොහැකි වුණාට කම්පාවන්න එපා. දුෂ්කරතා මැද මේ පින්බර ගමන යාමයි අප කෙරෙමු. සුන්දර වාමීකයි සුලන් ඔබ සුවපත් කරවාට සැකයන්. ඒ අතර ඔබ මේ සවන්ය සිල් දරදා බලනාද විශේෂ විකාශයටයි. මම හොරෝපතානේ අනුරාධපුර දිස්ත්‍රික්ක හොරෝපතානේ ඉඳලා ආවේ ධාතුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන්න. අපිට මෙතෙන් දෙනකොට කිව්වා හෑන්ඩ් බෑග් ගෙනියන්න දෙන්නේ මෙතන තියලා යන්න කියලා. ඒ වෙනකොට මෙතන ඉඳලා අතෙන්න එන බෑග් ගොඩක් තිබුණා. ඊට පස්සේ මගේ බෑග් එක ඇතුලේ මම මේ ෆෝන් එක දාලා පොඩි ෆෝන් එක සිපර් එක වහලා ඒකේ ඇඳුනුයි ඩයිරියයි වතුර බෝතලේ තියලා තමයි මම මේ ගියේ ධාතුන් වහන්සේ වන්දනට. ඊට පස්සේ ඒ ටික දුරක් යනකොට මම කිව්වා බෑග් එක මේ අතන පොලිසියෙන් කිව්වා මේ බෑග් එක හෑන්ඩ් බෑග් නම් ගෙනියන්න දෙනවා ආපහු අරන් එන්න කියලා. මං ආයේ මෙතෙන්ට එනකොට බෑග් එක උඩින් ලොකු බෑග් ගොඩක් දාලා. ඊට පස්සේ මෙතන හිටපු පොලිසියයි කිව්වා ඔය බෑග් ආපහු වදින්න එපා. ඔයා වැඳලා එන්න ආයේ නැත්තම් වදින්නත් නැතියි කියලා. ඊට පස්සේ ගියා වදින්න. වැඳලා එනකොට දැන් බෑග් එකක් නැහැ, ෆෝන් එකක් නැහැ, ඇඳුනුත් නැහැ, මොනවත් නැහැ. මේ CC එකට විසි කරලා අපේ බඩු. ඔක්කොම විසි කරලා අර තියන්නේ කිසිම වගකීමක් නැතුව අර විසි කරලා බෑග් කීප ඔක්කොගම වගේ බෑග් නැතුව තමයි දැන් හොයනවා කට්ටිය අතන. දැන් කරපු කෙනෙක් නෑ. දැන් අර වාඩි විත්‍යය විසි කරාද කියලා ඒගොල්ලෝ කියන පොලිසිය විසි කරා කියලා අපි දන්නේ නැහැ කවුරු විසි කරාද කියලා. කිසිම ආරක්ෂාවක් වගකීමක් නෑ මේවට. ඔව්. මාසේ වන්දනා කරන්න ලැබරු කියන පොලිසියෙන් තමයි අපිට අතන බෑග් දාන්න කියලා. ඒතර දාන්න කියපු නිසා තමයි අපි දැම්මේ. නැත්නම් අපි බෑග් එක කරේ ඉල්ලගෙන ගියේ. ඒගොල්ලෝ කිව්වා ඔතන දාලා වඳින්න කියලා. කෑ ගහලා කිව්වා ඉක්මනට යන්න නැත්නම් ඔයාලට වැඳ ගන්නත් බැරි වෙයි කියලා. දැන් ඒගොල්ලෝ කියන අපි කිව්වේ නැහැ කියලා. මේ කියන අමුලක බරුව පොලිසිය තමයි අපිට මේක කෙරුවේ. මේ මගේ බඩු නෙමෙයි මගේ අක්කගේ. ඉතින් අක්කා බෑග් එකයි ඒ බඩු ටික තියලා ගියාම එයාගේ බඩු ඇවිල්ලා බලුන්ට නැහැ. ඉතින් අපි ඊගාට අක්කට පස්සේ තමයි අපි ගියේ. එතකොට ඒ පොලිසිය කට්ටිය අපිට කිව්වේ කවුන්ටර් ෆුල් වෙලා තියෙන්නේ. බෑග් ඕගොල්ලෝගේ සයිඩ් එකෙන් තියන්න. තියලා ගිහලා නිංගමන් ගන්න කිව්වා. ඉතින් ඉතින් ওই විදිහට තිබ්බහම ඉතින් ওই ටික තමයි වෙන්නේ බෑග් වලට. බෑග් තියලා වන්දනා පෙළට ගියා. බෑග් තියලා යන්න කිව්වා. බෑග් තියලා ගියා. ඊට පස්සේ ආපහු අර කෙළවරට ගිහිල්ලා ආපහු අපි වාඩි වෙන්න තැනක් හොයාගෙන අපිට කිව්වා පොලිසිය මහතුරු බෑග් අරන් යන්න කියලා ඇවිල්ලා. ඇවිල්ලා බලනකොට ඔක්කොම විසි කරලා. තුන් පාරට ඇවිල්ලා මේ බිම විසි කරලා තිබිලා හොයාගත්තේ මෙව්වා. දැන් මම අපි යන්න මෙතෙන්දී ලෑස්ති වෙද්දි මේ බඩු තියලා යන්න කිව්වනේ. ඉතින් තියලා ගියා සරේප්පු ඔක්කොම. දැන් ඊළඟට ගිහිල්ලා ඇතුලෙන් මෙතෙන්ට ආවා බඩු ටික ගෙනියන්න. බඩු කිසි දෙයක් නැහැ. දැන් ඊට පස්සේ කොහොම තැනින් තැන ඔක්කොම බෑග් ඇදලා දැන් මෙහෙන් කියනවානේ පොලිසියෙන් කියනවානේ ඇතුළට යන්න බෑනේ අපිට ධාතු වඳින්න බඩුත් අරගෙන. ඒ හින්දා ඉතින් දැන් තියලා ගියා. තියලා ගියාම දැන් මගේ අක්කගේ සරේප්පු දෙක නැහැ. මගේ දැන් බඩු තැනි තැන තමයි හොයාගත්තේ. දැන් ටවල් ඒව නැහැ. දැන් බඩු අනිත්තා තියෙනවා. අනිත් ටික තැනි තැන හොයාගත්තා. දැන් අක්කගේ සරේප්පු දෙක නැහැ. මගේ හම්බුණා මගේ ඇඳුම තිබ්බා වෙන තැන. ඒවා ඉතින් එක එකනා පාවිච්චි ගෙනාපු මේවා තමයි බඩු තමයි මේ ඇදලා හැමතැනම දාලා තියෙන්නේ. අර අතෙන්ට වඳින්න යන්න බෑග් තියලා යන්න කිව්වනේ. ඒ තියලා ගිය පාර ඒකේ මගේ සූට් එකක් තිබ්බා. ඒකත් නැහැ. කුඩේ තිබ්බා. මේ හෑන්ඩ් බෑග් එකයි ඒ ඔක්කොම නැහැ. මගේ හෑන්ඩ් බෑග් එක ඇතුලේ ඩෙන්ටිටි එකයි බැංකු පොතයි චීනි වලට බොන බෙහෙත් පැකට් ටිකයි මේ සල්ලි තිබුණා. මේ අර චෙක් පොයින්ට් එක ගාව අතන තියුවේ මේ බෑග් ටික. මගේ සරේප්පු දෙකයි. ඒව නෑ රෙදි බෑග් එක. රෝස් පාට්. මේ අර අතන චෙක් කරන්න බෑග් ගෙනියන්න එපා කිව්වනේ. එතනින් බෑග් ටික තියුවේ මම. චෙක් එක ගාවේ. ඒක තිබුණා මගේ රෙදි මේ අඳින රෙදි මේ ලිය කෙවිලි තිබුණා. ඒක නම් කමන්නම් ෆෝන් එක දාලා දුන්න රුපියල් 5000ක් තිබුණා.